Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද පෙන්වන්න හදන්නේ මගේ ස්ලේට් ලයිෆ් එකේ අන්තිම දවස් ටික ගෙවෙන විදිය. දැන් මේ අද පෙන්වන්න අන්තිම දවස් වලින් දවස් දෙක තුනක් විතර එකතු කරලා මම මගේ ක්‍රියේටිව් ජර්නල් එක කියන අසයින්මන්ට් එකක් හදන ගමන් තමයි ඉන්නේ. ඒක හදන්න මට සෑහෙන කල් ගියා. මම හිතන්නේ මාස දෙකක් විතර ගියා. මොකද එක දිගට නෙමෙයි අතරම කරේ මොකද ලෙක්චර්ස් යනවා, ගෙදර එනවා. ඉතින් ඒ නිසා කොහොම හරි හදන්න මට සෑහෙන කල් ගියා. ඔයාලට මතකත් ඇති මං කිව්වා ඔයාලට ඒක හදන විදිහ පෙන්නනවා කියලා. හැබැයි ඒක මම ෆිල්ම් කරේ නෑ. මොකද එතකොට මගේ වැඩේ දෙක වෙන නිසා. ඉතින් ගොඩාක් අය මේ දවස්වල ස්ලේට් එක ගැන උනන්දු වෙන්නේ. කියන්නේ ඒ ස්ලේට් එකට ඇප්ලයි කරන්නේ කොහොමද ඒ දේවල් ගැන ගොඩාක් අය ඇකඩමික් දේවලුත් අහනවා. ඇත්තටම මට ඇකඩමික් දේවල් ගැන කියන්න පුළුවන් මම කරන සබ්ජෙක්ට් එක ගැන විතරයිනේ. ඇත්තම කිව්වොත් හොඳ වෙලාවට මගේ අසයින්මන්ට්ස් ටික ඉවර වුණාට පස්සේ ස්ලේට් එක ගැසට් කරේ. ඔයාලා අහන ප්‍රශ්න වලට මාව කරගලා අතෑරියා වගේ. ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ක්‍රියේටිව් ජර්නල් එක. ඉතින් ඒකත් ලස්සනයිද කියලා කියන්න. ඉතින් ඇත්තම කිව්වොත් අපිට ගොඩාක් අසයින්මන්ට්ස් තිබුණේ හෑන්ඩ් රිටන් විදියට දෙන්න. ඒ කියන්නේ හાર્ඩ් කොපීස් අපි අතින්ම ලියපු ඒවා විදියට දෙන්න. ඉතින් එහෙම බැලුවාම සාමාන්‍යයෙන් අනිත් ඩිග්‍රීස් ඩිප්ලෝමාස් වගේ නෙමෙයි. ඉතින් ගොඩාක් ඒවා අපිට ලියන්න තියෙනවා. මම මේ කියන්නේ HNDE ඒ කියන්නේ ඉංග්‍රීසි කරන අයට තියෙන විදිය. මම අනිත් සබ්ජෙක්ට්ස් ගැන නම් ඇත්තටම ලොකුවට දන්නේ නැහැ. ෆස්ට් ඉයර් වගේ නෙමෙයි සෙකන්ඩ් ඉයර් එකේදී සෑහෙන වැඩ ගොඩක් තියෙනවා. සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක කියන්නේ මාරම ස්ට්‍රෙස් ෆුල් වැඩ ගොඩක් තියෙන සෙමෙස්ටර් එකක්. අනිත් එක අපි ටීචින් ට්‍රේනින් යන්න ඕනේ. මාස 6ක් යන්න තියෙනවා. ඉතින් ගොඩක් අය අහනවා ටීචින් පර්මනන්ට් හම්බ වෙනවද කියලා. ඇත්තටම ටීචින් පර්මනන්ට් ගන්න බැහැනේ. HND එකක් කරලා. ඒකට අපි ටොප් ඩිග්‍රී එකක් කරන්න ඕනේ. ටීචින් එක්සෑම්ස් ලියන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට දෙන්නේ මාස 6ක ටීචර් ට්‍රේනින් එකක් විතරයි. ඉතින් ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ගවර්න්මන්ට් ස්කූල්ස් වලට බැරි වුණාට ඉතින් අපිට ප්‍රයිවට් ස්කූල්ස් වලට නර්සරිස් වලට ඉතින් මේකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. මගේ ජර්නල් එකේ කවර් පේජ් එක තමයි ඔයාලට මේ දැන් පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක ක්‍රියේටිව් විදිහට හදන්න ඕනේ කියපු නිසා මම සෑහෙන මහන්සි වෙලා ඒක හැදුවා. මම මේකට ඉන්ස්පිරේෂන් එක ගත්තේ Pinterest එකෙන්. ඉතින් මේ ලෙක්චර්ස් ගිහපු දවසක් මේ ඉන්නේ යාළුවම නම් ඉතින් ඔයාලා දන්නවා. දේවානන් ඔන්නි හස් තමයි මේ ඉන්නේ. මේ දැන් පෙන්වන්න හදන්නේ තවත් අසයින්මන්ට් එකක්. ඉතින් ඒක සබ්ජෙක්ට්ස් වලට ඒක මැඩම්ලා කියන විදිහට අසයින්මන්ට්ස් රිටන් හරි එහෙම නැත්නම් සොෆ්ට් කොපි හાર્ඩ් කොපි printed හරි දෙන්න වෙනවා. මේ විදිහ වීඩියෝ එකක් ගැන ප්‍රධානම හේතුව තමයි ඒකට ඔයාලා අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේකේ වැඩ වෙන්නේ කියලා. මම දන්නේ නැහැ අනිත් ATI බ්‍රාන්චස් වලත් මේ විදිහටම ඉංග්‍රීසි වලට වැඩ දෙන්නේ කියලා. අපේ ATI එක කියන්නේ දෙහිවල ATI එක නම් මේ විදිහේ ප්‍රොසෙස් එකක් තමයි සාමාන්‍යයෙන් අසයින්මන්ට්ස් වලට තියෙන්නේ. අනික අපේ ලෙක්චරර්ස්ලා මාරම ස්ට්‍රික් හරියටම පිළිවෙලටම වැඩ ටික ඕනේ. ඉතින් ඒ නිසා අපිත් බයට වැඩ ටික හොඳට කරනවා. ඔයාලා ඉතින් මගේ වීඩියෝස් මුල ඉඳලම බලන කෙනෙක් නම් දන්නවා මම කොහොමද පිළිවෙලට වැඩ කරන්න කැමති, වැඩ ඉක්මනට ඉවර කරන්න කැමති. කියන්නේ ගොඩ ගහන් ඉන්නේ නැතුව. ඒ නිසා ගොඩාක් අසයින්මන්ට්ස් මට හරි ඩේට් එකකටම සබ්මිට් කරන්න පුළුවන් වුණා. ඉතින් දැන් මේ තව යාළුවෙක්ගේ ජර්නල් එකට හෙල්ප් කරන ගමන් ඉන්නේ. ඒ අතරේ ඔයාලා මගෙන් තව වැඩිපුරම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ගොඩාක් අය මගෙන් අහනවා එක එක කෝසස් ගැන කියලා. ඒ කෝස් එක කරන එක හොඳයිද? ඒ කෝස් එක හොඳයිද? ඒ විදිහේ ප්‍රශ්න. ඔයාලට මම රෙකමන්ඩ් කරන්න නම් ඔයා කරන්න කැමති ජොබ් එක. ඒ කියන්නේ ඔගේ ෆියුචර් කැරියර් එක ගැන හිතලා තමයි ඔයා තෝරගන්න HND එක තෝරගන්න ඕනේ. කවුරුත් කියන පළියට නෙමෙයි. මොකද හැම HND එකක්ම හොඳයි. ඉතින් ඔය අතරේ ඔයාලා මගේ අසයින්මන්ට්ස් ටිකත් බලන්න මම ඔයාලට පෙන්නන්න තමයි ඒවත් දාන්නේ. අනිත් දේ තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔයාලා මොන රිසල්ට්ස් දාලා ෆිල් කරත් ඔයාලා කරලා නැති ඒවත් අහලා තියෙනවනේ. එක්සැම්පල් එකක් විදිහට ICT එතකොට මදර ඉංග්‍රීසි ලිටරචර් එහෙම. ඉතින් ඒව ෆිල් කරන්න ඕන නැහැ. කරපු ඒවා ෆිල් කරද්දී ඒවා ප්‍රූෆ් කරන්න පුළුවන් දේවල් අරගෙන යන්න ඔයාලා රෙජිස්ට්‍රේෂන් එක දවසට ඔයාලා සිලෙක්ට් වුණොත්. ඉතින් ඒක ඔළුවේ මතක තියාගන්න. ඉතින් මේ අපේ ටීචින් ප්‍රැක්ටිස් වලට ටීචින් ඒඩ්ස් හදපු විදිය මම මේ තියෙන තවත් අසයින්මන්ට් එකක් ඒක නම් හෑන්ඩ් ඕවර් කරන්න තිබුණේ. මේ තවත් ප්‍රසන්ටේෂන් එකකට හදපු PowerPoint එකක්. මේ තවත් අසයින්මන්ට් එකක්. ගොඩක් තියෙනවා අසයින්මන්ට්ස්. මේකේ නම් මගේ අතේ තිබුණේ නැහැ හાર્ඩ් කොපි එකේ වෙලාවේ. ඉතින් මේවා සබ්මිට් කරන්න අපිට යන්න වුණා සාරීස් ඇඳලා. ඒ කියන්නේ අපිට තිබුණා මේ ටීචින් ප්‍රැක්ටිස්. ඒතකොට මයික්‍රෝ ටීචින් සෙෂන් එකක්. ඉතින් ඒකට ඔය ගිය විදිහ තමයි මම මේ ඔයාලට දැන් පෙන්නන්නේ.
තව දෙයක් තමයි ගැසට් එක තිබුණාට ළඟම බ්‍රාන්ච් එකට ඉල්ලන්න කියලා. ඉතින් එහෙම ඉල්ලුවේ නැතත් ඔයා කමක් නැහැ. ඔයා ඇප්ලයි කරපු ෆස්ට් චොයිස් එක තියෙන තැනට තමයි ඔයාගේ ඔරිජිනල් ඇප්ලිකේෂන් එකයි, එතකොට ඒ බැංක් ස්ලිප් එකයි පෝස්ට් කරන්න ඕනේ. ඇඩ්‍රස් ඔක්කොම ගැසට් එකේ තියෙනවා. සමහර අයගේ නමත් මට මතකයි. මොකද යාළුවා ඒ තරම් මගෙන් ප්‍රශ්න අහලා දෙනවා. හැබැයි වුණත් හැමදේම මම ගොඩාක් හොඳට පැහැදිලිව ඔයාලට වීඩියෝ එකේ දැම්මා. ඉතින් තාමත් පැහැදිලි නැති දෙයක් මගෙන් අහන්න. මොකද මේ විදිහේ chance එක මිස් කරගන්න එක අපරාධේ. ඉතින් මම කැමතියි ඔයාලට තාත් මොන ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර දෙන්න. මේ ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දීලා මට ස්ට්‍රෙස් මම ඇප්ලයි කරද්දිවත් මම මෙච්චර ස්ට්‍රෙස් වුණේ නැහැ. මොකද හැමදේම මම නම් තනියම හොයාගෙන තමයි ඇප්ලයි කරේ. කවුරුත් අහන්න හිටියෙත් නැහැ මට නම් කොහොමද ඇප්ලයි කරන්නේ දේවල් කියලා. මේ විදිහට තමයි මම මගේ මයික්‍රෝ ටීචින් සෙෂන් එක කරේ. ඉතින් ඔයාලා මගේ අනික් සෝෂල් මීඩියාස් ඔයාලා ෆලෝ කරනවා නම් ඔයාලට මේව කලින්ම බලා ගන්න පුළුවන්කම තිබ්බා. මොකද මම මේ ඔක්කොම පෝස්ට් කරලා තියෙන්නේ YouTube එකට පෝස්ට් කරන්න කල් ගියාට. ඒ නිසා මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් අනිත් ඒවා ඔක්කොම ෆලෝ කරලා තියාගන්න. channel එකට subscribe කරලා තියාගන්න. මේ ඔක්කොම links මගේ bio එකේ තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. මොනවා හරි තියෙනවා නම් අහන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් thanks for watching. Bye bye.